අද අපි සූදානම ක්‍රොයිඩන් ප්‍රදේශයේ ජීවත් වෙන දිරිය ශ්‍රී ලාංකික පවුලක් හඳුන්වා දෙන්න. ඒ තමයි ජයවර්ධන පවුල. පරම්පරා 3ක් එකම ව්‍යාපාරයක් කරන ඉතා සුවිශේෂී ව්‍යාපාරික ස්ථානයක් ගැන අපි කතා කරමු. අපි යමු ඔවුන් සොයාගෙන. එන්න අපිත් එක්ක. මේ ඔබ දකින්නේ එංගලන්තයේ ක්‍රොයිඩන් ප්‍රදේශයේ පිහිටා ඇති ඇන්සන් ඔටෝ සෙන්ටර් ලිමිටඩ් ආයතනය. එදා දුක්ඛිත ජයවර්ධන මහතා විසින් ආරම්භ කළ මෙම දිරිය ශ්‍රී ලාංකික ව්‍යාපාරයට මේ වසරට වසර 40ක් සපිරේ. Hello. Hello, how are you? No, You I'm okay. How are you? Good, not too bad, thank you. How is those days business? Yeah, it's good. It's good. Yeah, it's that time of year now. වාහනයක් ධාවනය කරන්න යෝග්‍යතා සාතිකයක් අවශ්‍යයි. ලංකාවේ අනිවාර්යෙන් යෝග්‍යතා සාතිකයක් නැතිව වාහනයක් ධාවනය කරන්න බෑ. අපි මේ ඉන්නේ එංගලන්තේ. එංගලන්තේ වාහනවලට යෝග්‍යතා සාතික නිකුත් කරන අපේ කෙනෙක් ගැන අපේ ව්‍යාපාරයක් ගැනයි අපි අද කතා කරන්නේ. ඒ ඇන්සන් ඔටෝ සෙන්ටර් ලිමිටඩ්. මේ ශ්‍රී ලාංකික ව්‍යාපාරය ගැන අපි අද ඊතර මෙතරෙන් කතා කරමු. ජයවර්ධන පවුලේ ව්‍යාපාරයක් ලෙස සහෝදරයන් සහ මුණුපුරන් එක්ව සමගියෙන් එකමුතුව කළමනාකරණය කරන ඇන්සම් ඔටෝ සෙන්ටර් ලිමිටඩ් අපට ඔබට රටට ආඩම්බරයක් විය හැකි දිරිය ශ්‍රී ලාංකික ව්‍යාපාරයක්. වාහනත් එක්ක ගැටෙන ලෝකේ වාහන අපේ ජීවිතයට ඉතා වැදගත්. ඉතින් වෙළඳපළ දියුණු වෙනවත් එක්කම ඒ සේවාවන් සපයන්නත් ගොඩක් ආයතන එකතු වෙනවා. මං කියවනේ මේ අපි අද කතා කරන ව්‍යාපාරික ස්ථානයේ හිමි ශ්‍රී ලාංකික ව්‍යාපාරය ආරම්භ වෙන්නේ වසර 40කට පෙර. ලියෝ, how are you? Very well, thank you. මේ තමයි ලියෝ. ලියෝ මේ ව්‍යාපාරයේ ඉන්න ප්‍රධාන පුරුකා. ඔහු එක්ක සහෝදරයෝ ඉන්නවා. සහෝදරයන්ගේ පුතාලා ඉන්නවා. මේ පරම්පරා 3ක නියෝජනයක්. ලියෝ, ඉතින් කොහොමද මේ ඔබේ ව්‍යාපාරය ආරම්භ? තාත්තා මෙහාට ආවේ මේ 1974 වගේ ඇවිල්ලා මේ ඇමරිකන් බැංකුවකට වැඩ කරා. ඒ බැංකුවට වැඩ කළා ඊගාට මේ ඒකෙන් මේ අම්මට අසනීප වෙලා දවසක ඊගාට මේ ඒක අත්හැරලා දාලා මේ අම්මව බලා ගන්න ඉන්න ගමන් යාට හිතුණා නිකන් ගරාජයක් වගේ පටන් ගන්න කියලා. එතකොට 1983 වගේ ගරාජයක් පටන් ගත්තා. ඒ පටන් ගත්ත මේ පටන් ගන්න ඒක එහෙමම දැන් ඉතින් ඒක තමයි අපි බලාගෙන කරගෙන යන්නේ. ඉතින් ඒ ආකාරයට ඉතා කුඩාවට ආරම්භ වුණු මේ ව්‍යාපාරයේ ගරාජ් එකක හැටියට අද මේ ක්‍රොයිඩන් ප්‍රදේශයේ එංගලන්තයේ සුවිශේෂී සේවාවන් රැසක් සපයන ස්ථානයක් බවට පත් වෙලා තියෙනවා. අපිට පැහැදිලි කර කොහොමද එතනින් පස්සේ ඉදිරියට ආවේ? තාත්තා ඉතින් මේ ඒක ඔක්කොම පටන් ගන්න ඊකට එයා ටිකක් අයින්ට වුණා අපිට ඇවිල්ලා ඒක ජොයින් කරන්න කියලා. ඒක අපි ජොයින් කළා ඒ වෙලාවට ටෙක්නොලොජි කාස් වලත් වෙනස් වුණා.
ඉතින් අපිට මේ හුඟක්ම දැන් කාස් කම්පියුටර්ස් අරගෙන හුඟක් මේ සේෆ්ටි ෆීචර්ස් තියෙන හින්දා මේ අපිට තාක්ෂණයක පහසුකම් එක්ක. අපිටත් මේ කම්පියුටර්ස් එක්ක ලෑස්ති වෙලා ඔක්කොම කරගන්න ලෑස්ති කරගෙන තමයි අපි ඉස්සරහට ආවේ ඒක කරගෙන. දැන් ලියෝ මොන වගේ සේවාවන්ද සපයන්නේ? දැන් ඔබ අංශ කිහිපයක් යටතේ සේවා සපයනවනේ. What is your services? So we හුඟක්ම කරන්නේ අපි ඩයග්නොස්ටික් කරනවා මෙතන. හරිද? MOT කරනවා. හරිද? මේ MOT තමයි හොඳ බිස්නස් එකක්. හරිද? ඩයග්නොස්ටිකුත් හොඳ බිස්නස් එකක්. සර්විසස් කරනවා. ටයර් එක්සෝස් ඒවා මේවත් බ්‍රේක් පැඩ්ස් ඔක්කොමත් කරනවා. වාහන සම්බන්ධයෙන් සියලු සේවාවන් සපයන ව්‍යාපාරික ස්ථානයක් බවට මේ ස්ථානය පත් වෙලා තියෙනවා. දැන් විශේෂයෙන් දැන් ඔබ කිව්වනේ ඔබ කණ්ඩායමක් එක්ක කරන්නේ පවුලේ ව්‍යාපාරයක්. දැන් කී දෙනෙක් වැඩ කරනවද ඔබ එක්ක? දැන් අපි මෙතන ඉන්නවා 7 දෙනෙක් වගේ. හරි මේ මගේ පාර්ට්නර්ත් ඉන්නවා මගේ මල්ලි. හරිද? and මල්ලිගේ පුතත් වැඩ කරනවා මෙතන. හරිද? ඒකට අපිට MOT ස්ටේෂන් එකේ කෙනෙකුත් ඉන්නවා. තව ඩයග්නොස්ටික්ස් කරන දෙන්නෙකුත් ඉන්නවා. ඒ කියන්නේ විශාල පිරිසක් එකතු වුණු ව්‍යාපාරයක්. දැන් අපිට පැහැදිලි කළොත් කොහොමද අනාගතයේ බලාපොරොත්තු කොහොමද මේක දියුණු කරන්නේ? මේ අපේ හොඟක්ම ඩෙවලොප්මන්ට් මූව් වෙන්නේ ටෙක්නොලොජි එකත් එක්ක පිටිපස්සෙන් යනකොට ඒක ඔටෝමැටික්ලි වෙනවා නැත්නම් අපිට කාර් කරන්න බෑනේ. හරිද? ඉතින් අපි ඊට ඉස්සෙල්ලා ටෙක්නොලොජි එකට ඉස්සෙල්ලා අපි ඉන්වෙස්ට් කරලා තියාගන්න ඕනේ කම්පියුටර්ස් අරගෙන ඔක්කොම. ඒක ප්‍රබත් මේ අපි ෆැමිලි එකක් වගේ වැඩ කරන්නේ. මගේ මේ දැන් ඉන්න ඩයිරෙක්ටර් සෙඩ්රික්. හරිද? දැන් සෙඩ්රික් මේ තමයි අපේ මෙතන මේ ඔපරේෂන්ස් කරන්නේ. ඒ ඔබේ සහෝදරයා? ඔව් අපේ සහෝදරයා. මේ ඉන්න සෙඩ්රික් තමයි. සෙඩ්රික් මේ ප්‍රබත්. හරිද? කොහොමද සෙඩ්රික් දැන් ඔයා තමයි ඔපරේෂන් සයිට් එක බලන්නේ? One time I'll come at operation side to my family business again. So operation, I'll explain you how it happens here. The simple system. So first of all, when the cars come in, we look at the health and safety sides of the car. So we service the vehicles. We do all the cars here, any make of car. And we make sure the standards of safety is very important to us. Good workmanship. Customer gets the car back in a brand new condition. So these are some of the stuff we do here. This is our tyre balancing. We balance all the tyres when they come in for a service, make sure the wheel alignment, and install the tyres on this apparatus here. And then in England we have this thing called the MOT, which is the UK standard for safety on the roads. On this ramp here, the car goes up in the ramp, we inspect underneath the vehicles, just to make sure the car is safe, all the suspension, all the tyres are in good condition. You have enough employees and technology for this? Yes. Yeah, we have a dedicated tester just for MOT. Not anyone can do it. You have to go on a course to understand the rules and regulations of the MOT. And we have a dedicated tester on site. And then the car gets tested for MOT. And then if you come around through here, I'll show you after from the MOT, it comes onto this machine here, which does the brake testing. It tests all the brakes on each individual axle. And the reading comes up on the meter here, tells you the brake balance. And then here is all the machines for the diagnostics and the emissions. So it's got to pass the emissions on a minimum rate. So it's got to make sure that the engine is burning, not the horrible stuff for the environment. And then from here, we've got all the diagnostic machines for all the vehicles. Every time a car comes in, it's not easy to diagnose problems now. So you've got to plug it onto a computer. It will tell you roughly where the problems are. Doesn't necessarily mean 100% of the problems there. Then to technician, to use his knowledge and to find out what the problem is. So that's the diagnostic sites. And then we do air conditioning to do it, the air conditioning side, the filters in the car, make sure that all the air conditioning in your vehicle is nice and cold. We change all the filters in the dashboard so you've got all the nice clean air coming into your car. These are the service ramps where the wheels are inspected, the tyres are taken off, the brakes are inspected thoroughly in each four corners. We drain the oil, take the water, the antifreeze. We check all the underneath the vehicle for rust and corrosion. So under here we could get the torch and inspect the car underneath really. You can have a good view from this angle where
the fuel tank, the brakes, the exhaust system, any oil leaks, any water leaks, and general maintenance of the vehicle, really. This is where we do all the servicing, and the 2 ramps are what we use for servicing. We've got a 3rd ramp there. And then I'll introduce you to Dylan. Prabhat, Hello, this Dylan. is Dylan. Hello. Nice to meet you. Dylan's my son, and he's just joined us. So he's probably going to take us to the next step in the business, from petrols and diesels to hopefully electric cars and hybrid cars. This So is your next That's generation. the next generation. ව්‍යාපාරික පවුලක් හැටියට පියා ඒ වගේම පුතුන් වගේ පුතුන්ගේ පුතුනුත් අද මේ ව්‍යාපාරික ලෝකෙට Cameras on it. මේ එංගලන්තේ ඉන්න අපේ ශ්‍රී ලාංකික ව්‍යාපාරික පවුලක් පිළිබඳවයි අපි කතා කරන්නේ. Yes, Dylan. Tell me what is your role? Yes, Prabhat. So as vehicles move forward into the future, we see more and more electric vehicles, hybrid vehicles. So the garages have to be equipped to cater for those vehicles. So we're currently in the middle of researching what to do when you have complicated electric vehicles come in. We need to be well prepared, and we need to be trained up to do electric vehicles as we're moving there now. So I'm proud to be the 3rd generation of the Jayawardena family, and I will move the business forward in the future for Ansam in London. සහෝදරයත් වෙනවා. අපි කතා බහ කරමින් සිටියේ එංගලන්තයේ ක්‍රොයිඩන් ප්‍රදේශයේ පිහිටා තිබෙන මේ ශ්‍රී ලාංකික ජයවර්ධන පවුලේ ව්‍යාපාරය. පියා පුතුන් සහ පුතාගේ පුතුනුත් අද මේ ව්‍යාපාරයට අවතීර්ණ වෙලා අද එංගලන්තයේ ක්‍රොයිඩන් ප්‍රදේශයේ අත්‍යවශ්‍ය ව්‍යාපාරික සේවාස්ථානයක් බවට පත් වෙලා තියෙන ඇන්සම් ඔටෝ සර්විස් ලිමිටඩ් ශ්‍රී ලාංකික ඔබට අපට ආඩම්බරයක්. අපි සුබපතනවා මේ සහෝදරයන් එක්ක නෙක්ස්ට් ජෙනරේෂන් එකත් තරුණ පරම්පරාවට බාර දීලා මේ ශ්‍රී ලාංකීය අභිමානය එංගලන්තය තුළ රැව් දෙන්න කටයුතු කරපු මේ සියලු දෙනාට. Thank you very much. Thank you very much. Thank you. Prabhat, thank you. Been a pleasure. This car's come in with a fuel pressure problem. It's got a high side and a low side. It's got a lift pump in the tank, a high pressure pump here with a rail sensor there, and we've basically found the fault with the low pressure side fuel pressure sensor, which is tucked down at the back. Hello, my name is Vanya Henriquez. I have been working at Ansam Auto Centre for 18 years now, and I want to be part of this family. එංගලන්තේ කොරිඩන් ප්‍රදේශයේ වාහනත් එක්ක ඔට්ටු වෙන ශ්‍රී ලාංකික ජයවර්ධන පවුල ගැනයි අපි අද කතා කරන්නේ. මේ තමයි අනිල් ජයවර්ධන. ඔහු මේ පවුලේ වැඩිමලා දැන් ජීවතුන් අතර නැහැ. හැබැයි මේ පවුලේ තුන්වෙනි පරම්පරාව නැත්තම් third generation එකත් මේ ව්‍යාපාරයට සම්බන්ධ වෙලා. ඒ තමයි ඩිලන් ජයවර්ධන. ඉතින් වාහනත් එක්ක ගැටෙන ශ්‍රී ලාංකීය අනන්‍යතාවය එංගලන්තය තුල එක්කරන මේ පවුල අපිට ආඩම්බරයක් නොවේද? අපිත් අපේ ව්‍යාපාර මතු පරම්පරාවට ගෙන යන්න දරුවන් මුණුපුරන් ඒ ව්‍යාපාරත් එක්ක ගොනු කළොත් අපේ නම ශ්‍රී ලාංකිකත්වයේ ලෝටම ගෙන යන්න ශක්තියක් එයි. මේ ජයවර්ධන පවුල ඊට හොඳ උදාහරණයක්. මේ පරම්පරා 3ක නියෝජනයක්. ඔබට පුළුවන් පහලින් තිබෙන subscribe button එක ක්ලික් කරලා අපේ channel එක subscribe කරන්න.
ඒ වගේම අනිත් අයට බලන්න ෂෙයා කරන්න.